හරි අද පටන් ගන්නවා 11 වසර පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා තාත්වික සංඛ්‍යා පාඩම අදාළව සියලුම තීර කොටස් ටික මම එකෙන් කවර් කරනවා ඊට පසුව ගණන් කීපයක් කරලා දෙනවා පාඩම තේරුම් ගැනීමට පස්සේ මම ඊටු ටික වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්න හරි මොකද්ද මේක අපි කතා කරන්නේ තාත්වික සංඛ්‍යා හරි තාත්වික සංඛ්‍යා කතා කරන්නේ පොඩි කාලේ නම් එහෙම වැඩි සීන් එක හරිද සීන් කෝණයකට එනවනම් අන්න හරිද එනකොට මෙන්න මෙහෙමයි කාරණා හරිද එහෙමයි සීන් එක. ගත්තොත් අපි දන්නවා පොඩි කාලේ දැන් අපි ඉලක්කම් කීපයක් දන්න ඕනේ. ඒ කියන්නේ 1 2 3 4 අන්නේ සහභාගී සංඛ්‍යා දැන් අපි කතා කරලා තියෙනවා. ඔන්න ඕකෙදී මෙන්න මෙහෙම අපි මෙන්න මේ සංඛ්‍යාවන් වෙනින් කුලක වලට වෙන් කරලා දක්වනවා. හරිද? කුලක වලට වෙන් කරලා දක්වනවා. ඒකෙන් මම ඉස්සෙල්ලා කතා කරනවා පළවෙනි කුලකය. පළවෙනි කුලකය තමයි නිකිල සංඛ්‍යා. නිකිල සංඛ්‍යා කියලා කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් කතා කරන 1 2 3 4 ඊට පස්සේ ඍණ 1 ඍණ 2 ඍණ 3 අන්න ඒකට තමයි අපි කියන්නේ නිකිල සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා. හරිද? පූර්ණ සංඛ්‍යා. අන්න ඒකට කියනවා අපි මොකද නිකිල සංඛ්‍යා. හරිද? එතකොට මෙන්න මෙහෙම තමයි නිකිල සංඛ්‍යා. ඒ කියන්නේ නිකිල කුලක හඳුන්වන්න ඕගොල්ලෝ දන්නවා. මම කියන්නේ මේ නිකිල සංඛ්‍යා කියන එකට අපි වෙන සංකේතයකින් දක්වනවා. හරිද? මෙන්න මේක තමයි සංකේතය. හරිද? නිකිල සංඛ්‍යා වලට දාන සංකේතය. හරිද? මෙන්න මේ Z අකුරක් එක්ක Z අකුර පිටිපස්සෙන් ඉරක්. හරිද? මෙන්න මේ නිකිල සංඛ්‍යා ආයේ කොටස් දෙකකට බෙදෙනවා. හරිද? මෙන්න මේ කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මේක බෙදෙනවා එකක් ධන නිකිල. ධන නිකිල සංඛ්‍යා. මම මේ ධන නිකිල සංඛ්‍යාවට ධන ලියන කම්මැලිකමට තමයි මේ ධන ලකුණක් දාන්නේ. හරිද? ඊළඟ එක තමයි ඍණ නිකිල සංඛ්‍යා. හරි. එන්නේ එතකොට මේකට අදාළව තව අර නිරූපණය කරන ආකාරය වෙනස් වෙනවා. හරිද? ධන නිකිල සංඛ්‍යා නිරූපණය කරනවා Z අකුර පිටිපස්සෙන් ඉරක් ධන ඉරක් එක ධන ඍණ නිකිල සංඛ්‍යා Z අකුර පිටිපස්සෙන් ඉරක් එක ඍණ. හරි. ඔන්න අපි නිකිල සංඛ්‍යා කියන දේ ඉගෙන ගත්තා. නිකිල සංඛ්‍යා කියන්නේ පොඩි කාලේ අපි ඉගෙන ගත්ත 1 2 3 4 5 6 7 8 9 10 උන් ඔය සහ ඍණ පැත්තට ගත්තොත් ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 අන්න ඒවා. හරි. ඔනවා ඍණ ධන නිකිල සංඛ්‍යා කුලකෙම ලියලා දක්වනවා. හරිද? ඔන්න අපි ලියනවා ධන නිකිල සංඛ්‍යා කුලකය 1 2 3 4 ඔන්න ඍණ නිකිල සංඛ්‍යා කුලකය අපි ලියනවා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඔන්න හරි. දැන් මට ලියලා පෙන්නන්න ධන නිකිල සංඛ්‍යා කුලකය. සෝරි. ධන නිකිල ලියුව ඍණ නිකිල ලියුව නිකිල සංඛ්‍යා කුලකය ලියුවොත් මෙන්න මෙහෙමයි නිකිල සංඛ්‍යා කුලකය. ඔයාලා නිකමට හිතන්න. හරිද? ඍණ 3 ඍණ 2 ඍණ 1 2 2 3 4 ඔන්න හොවෙල්. හරි. දැන් බලන්න මේක ආපු වෙනස මොකද්ද කියලා. දැන් අපි සාමාන්‍යයෙන් හිතුවොත් නිකිල සංඛ්‍යා කියන්නේ මේ දෙකම නම් මේ දෙකේ සෙට් එකේ පය එකතු වෙන්නේ. හැබැයි මෙන්න මේකට බිඳුවක් ඇවිල්ලා තියෙනවා. විශේෂත්වය තමයි බිඳුවක් ආපේ. මෙන්න මේක විශේෂයි. මේ අගය මොකද්ද බිඳුව කියන්නේ ධනත් නොවන ඍණත් නොවන අගයක්. හරිද? මොකද ධනත් නොවන ඍණත් නොවන අගයක්. ඒක අදාළ වෙන්නේ නිකිල සංඛ්‍යා කුලකයකට විතරයි. ඍණ නිකිලවත් ධන නිකිලවත් අදාළ වෙන්නේ නැහැ. හරිද? ඔන්න එක සංඛ්‍යා කුලකයක් මං කිව්වා. හරිද? ඔන්න ඔක ලියා ගන්න. මේ තමයි නිකිල සම්බන්ධ කුලකයට අදාළ වෙන කොටස් ටික. හරිද? දැන් අපි ඊළඟට ඉගෙන ගන්නවා මොකද්ද? ඊළඟ සංඛ්‍යා කුලකය. දැන් මම මේක මකා ගන්න ඉස්සෙල්ලා. හරිද? ඊළඟ සංඛ්‍යා කුලකය තමයි මොකද්ද? පරිමේය සංඛ්‍යා කුලකය. මොකක්ද සංඛ්‍යා කුලකය? පරිමේය සංඛ්‍යා කුලකය. දැන් අපි දන්නවද? ඔයගොල්ලෝ අපි කවුරුත් දන්නවා මෙන්න මෙහෙම. දැන් අපි දන්නේ මෙන්න මේ 1 2 3 නෙවෙයි. දැන් අපි දන්නවා භාග සංඛ්‍යා තියෙනවා. 1 බෙදීම 2 11 බෙදීම 5
ඔය වගේ භාග සංඛ්‍යා තියෙනවා නේ. හරි. එතකොට මෙන්න මේ වගේ හරයත් ලවයත් නිකිල හරිද? භාග නිකිල සංඛ්‍යා සහිත භාග අපි කියනවා පරිමේය භාග කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. හරිද? මෙන්න මෙහෙම කතාවක්. ඔක ඊට වඩා හොඳට අර්ථ දක්වන්න පුළුවන් මෙන්න මේ වගේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේ වගේ. දැන් අපි හිතමු දැන් හරයත් ලවයත්. හරයත් ලවයත් හොයාගන්න මම කියෝනේ හරක පිට ළමයා ඉන්නකොට තමයි හරියන්නේ ළමයා පිට හරක නෙවෙයි. ඒතකොට හරිය ලවය හොයාගන්න මම උගලට කියලා දීලා තියෙනවා. එතකොට මේ පරිමේය සංඛ්‍යා කුලකට අදාළ වෙන්නේ හරයත් ලවයත් නිකිල සංඛ්‍යා සහිත මොනවාද භාග. නිකිල සංඛ්‍යා සහිත භාග. මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ 1 බෙදීම 2 11 බෙදීම 5 දැන් මං ගන්නේ. ඒවා අපි කියනවා පරිමේය සංඛ්‍යා. එහෙමත් නැත්නම් මේ දැන් 1 බෙදීම 2 බෙදුවෙන් පස්සේ බෙදීම නතර වෙන සංඛ්‍යා. අපි කියනවා පරිමේය සංඛ්‍යා කියලා. හරිද? එතකොට පරිමේය සංඛ්‍යා කියලා කියන්නේ හරිද? පරිමේය සංඛ්‍යා. මේ ඇත්තටම වැදගත් නෑ. 11 වසරට ඇත්තටම වැදගත් නෑ. හැබැයි මේකේ තේරුම ඇත්තට වැදගත් නෑ. හැබැයි මේ පාඩමට එන්ට වෙන්න මෙන්න මේ ටික ඕන වෙනවා. හරිද? පරිමේය සංඛ්‍යා කියලා කියන්නේ හරයත් ලවයත් නිකිලවන මොකද? හරයත් ලවයත් නිකිලවන සංඛ්‍යා භාග සංඛ්‍යා. හරිද? අන්න ඔකට කියනවා පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යාවල අපි දක්වන නිරූපණය Q ලිව්වා. මෙන්න මෙහෙම ඉරි කියන්නේ Q ලියනකොට මම ලියන්නේ එහෙම. නැත්නම් Q ගහලා මෙන්න මෙහෙම ඉරක් තමයි හරිම විදිය. හරිද? ඔන්න ඔහොම. දැන් මේ පරිමේය සංඛ්‍යාවල කියනව නේද මේ හරයත් ලවයත් නිකිල වෙලා ඔය අර බෙදෙන එක හරියට බෙදෙන්න ඕන කියලා. එහෙනම් බෙදෙන එක නවතින. දැන් මෙන්න මේ බෙදෙන එක නවතින්නේ නැති සංඛ්‍යා කුලකයක් තියෙනවා. අන්න ඒ කුලකයට අපි කියනවා මොකද්ද? අපරිමේය. හරිද? අපරිමේය සංඛ්‍යා කියලා කියනවා. හරිද? ඒකේ අදාළ වෙන මේක තමයි Q ඉරක් ඩෑෂ්. හරිද? අපරිමේය සංඛ්‍යා. ලොකුවටම ඔය හිතන්න එපා. මොකද මේවා ගැන කිසිම දේවල් අහන්නේ නැහැ. මේක අදාළ අපි හදා ගන්න ඕන. අන්න එතකොට ඒකට කියනවා අපරිමේය සංඛ්‍යා කියලා. හරිද? ඊට පස්සේ ඔන්න ඔහොම තමයි කියන්නේ මේකට දාලා උදාහරණ වශයෙන් ගන්න මම කියන්නේ. අපි 10 වසරේ පළවෙනි පාඩමේ කතා කරනවා වෘත්තයක පරිමිතිය හොයනකොට මේ ෆයි අගය කියන්නේ. මෙන්න මේ ෆයි අගය 22 බෙදීම 7 කියලා ගත්තොත් මේක බෙදීල්ලේ ඉවරයක් නැත. ඉවරයක් නැත. මම අනික කියන්නේ මේ බෙදීම ඉවර වෙන්නේ නැතිව අපරිමේය සංඛ්‍යා බෙදීම ඉවර වෙන සංඛ්‍යා පරිමේය සංඛ්‍යා කියලා හිතන්න. ඊට පස්සේ මෙන්න මේ මූල 2, මූල 3, මූල 4 ගන්න පුළුවන්ද? බෑ. මූල 4 උත්තරයක් එනවා. මොකක්ද එන්නේ? ධන 2 හෝ ඍණ 2. මේක මූලයක් එනවද? නෑ. එතකොට මෙන්න මේ 2 3 5 ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවල වර්ගය. කියන්නේ නිකිල සංඛ්‍යාවල වර්ගයක් නොවන සංඛ්‍යා. හරිද? නිකිල සංඛ්‍යාවල පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යා අපිට ගන්න බෑ අපරිමේය සංඛ්‍යා කියලා. හරිද? ඒකත් විශේෂ කාරණයක්. එතකොට 5 7 9 ගන්න පුළුවන්ද? බෑ. මොකද 9 ගන්න බැරි හේතුව 9 තියෙනවා මූල ගත්තොත් ධන 3 එනවා නැත්නම් ඍණ 3 එනවා. ඒකින්ද ගන්න බෑ. ඒ කියන්නේ මේ කියන්නේ 3 පූර්ණ වර්ගයක් නේ තියෙන්නේ. එන ගන්න බෑ. ඒකින්ද 9 කියන එක වර්ගමූලය ගන්න බෑ. ඒ වගේ අර පූර්ණ කියන මේ නිකිල සංඛ්‍යාවක පූර්ණ වර්ගයක වර්ගමූලය ගත්ත කියලා අපිට කියන්න බෑ. ඒක අපරිමේය සංඛ්‍යාවක් කියලා. අනිත් ඒවට අපිට කියන්න පුළුවන් අපරිමේය සංඛ්‍යා කියලා. හරි. තව කාරණයක්. මොක තමයි පරිමේය සහ අපරිමේය සංඛ්‍යා කියන සිද්ධිය. ඊට පස්සේ ඉගෙන ගන්නවා මේ දශම සංඛ්‍යා ගැන. හරිද? දශම සංඛ්‍යා. මම ඒක කියලා දෙන්න. ඒක ප්‍රශ්නයක් තියෙනවා. ලීසින් කියදුනා පස්සේ ඒකත් ඉවරයි. හරිද? ඔය වගේ ඒවා මේ ඇත්තට මේ ගණන් වලට මේ තියෙන්නේ
තියරි කෑල්ලක් මේක. තියරි මේ ලිව්වර වැඩක් නැතර අහන්නේ ප්‍රශ්නයක් නැහැ. හරිද? දශම නිරූපණය. දශම සංඛ්‍යා. හරිද? දශම සංඛ්‍යාවල සීන එක වෙන මෙහෙම සීන. දශම සංඛ්‍යා කියලා කියන්නේ බිංදුව බතර. අපි කියමු මොකක් හරි අගකින් දශම ගානකින් අගින් පස්සේ සෙට් එක දශම සංඛ්‍යා කියලා වෙන්නේ. කියන්නේ අපි දශම සංඛ්‍යාවක් කියලා. මේ සෙට් එකට දශම සංඛ්‍යාවක් කියලා කියන්නේ. ඔන්න දශම සංඛ්‍යා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරිද? එකක් තමයි අන්ත දශම. අනිත් එක තමයි මොකද්ද? සමාවර්ත දශම. මොකද්ද මේ අන්ත දශම සහ සමාවර්ත දශම කියලා කියන්නේ? හරිද? මොකද අන්ත දශම සහ සමාවර්ත දශම. ඕකෙදි අන්ත දශම කියන්නේ අපි බෙදාගෙන යනකොට ඔයා හිතනවා මෙන්න මේක ගයක් වුණ බෙදාගෙන 12.5යි 6යි 7යි 8යි මෙන්න මේ බිංදුවකින් ඉවර වන සංඛ්‍යා අපි කියනවා මොකද්ද? අන්ත දශම. දැන් ඕගොල්ලෝ හිතන්න 4 කියන එක අන්ත දශමයි. ඇයි? 4 කියන එක අන්ත දශම කියන්නේ 4.0.0යි. ඒතර මේක අන්ත දශමය. මෙතන එක බෙදීම දෙක 0.5යි බිංදුව. එතන කියන්නේ බිංදුවකින් ඉවර වෙනවා. අපි ලියන්නේ සාමාන්‍ය බිංදුව. හැබැයි බිංදුවකින් මෙතන ඉවර වෙනවා. අන්න එතකොට කියන්නේ මේ බෙදාගෙන ගිහලා නවතිනවා. හරිද? මොකද වෙන්නේ? අගයක් බෙදාගෙන ගිහලා නවතිනවා. අන්න එතකොට කියනවා මොකද? අන්ත දශම කියලා. හරිද? මොකද කියන්නේ? අන්ත දශම කියලා. හරි. ඔක අන්ත දශම වෙනකොට මම තව සීන් කෝණයක් කියන්නම්. ඕගොල්ලෝ ගත්තොත් 10 වසර පළවෙනි පාඩම් භාග පාඩම. භාග පාඩමේ එනවා 5 කියලා අගයක්. 5 කියන්නේ 22 බෙදීම 7. ඕකත් ජීවිතේට ඉවරයක් වෙන්නේ නැති සංඛ්‍යාවක්. හරිද? ජීවිතේට ඉවරයක් වෙන්නේ නැහැ. හරිද? ඕක දශම ගණන් හෙඩි යනවා. කිසියම් නැවතීමක් නැහැ. අන්න ඒ වගේ ඒවට කියන. ඒ වගේ ඒවටත් නෙවෙයි. හරිද? ඔක මෙන්න මෙහෙම කාරණයක්. මම කියන්න හරියට ඒ කියන්නේ ඔන්න ඔය හිතුවොත් මෙන්න මේ වගේ එකක්. හරිද? මේක අදාළ කරගන්න එපා. මම හිතන්නේ 2.13යි ඔන්නෝම යනවා. ඔන්න දැන් ඕගොල්ලන්ට මේක මොකද්ද පේන්නේ? මොකක් හරි රටාවක් පේනවා. අන්න එහෙම සමාවර්ත. ඒ කියන්නේ එකම එක කැරගෙමින් කියන්නේ දශම සෙට් එකේ එකම සෙට් එක කැරගෙමින් ඉස්සරහට යනවා. ඒවට දෙන 1 3 මේක ඉවරයක් වෙන්නේ නැහැ. අන්න ඒවට කියනවා අපි සමාවර්ත දශම කියලා. මොකද්ද? ඒ කියන්නේ දශම සංඛ්‍යාවක් අර එක සෙට් එකක් කැරකි යනවා. ඔන්න ඕකට කියනවා සමාවර්ත දශම. තව උදාහරණයක් ගත්තොත් 12.4යි 4. මේක 4 හැදිලා ඔහේ යනවා. ඉවරයක් වෙනවද? නැහැ. අන්න ඒක නිකන් සමාවර්ත දශම. කියන්නේ 4 යගේ පෙරලි යනවා. තව ගත්තොත් මෙන්න මෙහෙම 5.8යි 2යි 5යි 4යි 5යි 4යි 8යි 2යි 5යි 4. හරිද? අන්න ඔයගේ ගත්තොත් මේක මෙන්න මේ සෙට් එක. පෙරලි යනවා. අන්න ඒ වගේ එකක් කියනවා මොකද්ද අපි කියන්නේ සමාවර්ත දශම. මොකද සමාවර්ත දශම. දැන් මෙන්න මේක අපිට පුළුවන් මෙන්න කෙටි කරලා ලියන ක්‍රමයක් තියෙනවා. හරිද? කොහොමද කෙටි කරන්නේ? නැහැ කෙටි කරන්නේ. ඔයා දන්නවා දැන් මේකේ දෙක හවුලක් නැහැ. මේ 1 කරකේ යනකොට අපිට මෙන්න මේක ලියන්න පුළුවන්. මෙහෙම 13 ලියන මෙහෙම. ඒ කියන්නේ මේ දෙකම කරකැවි යනවා. හරිද? ඒකෙන් තමයි මේ කරකැවෙනකට තමයි මෙන්න මේක පෙන්නන්නේ. හරිද? කරකැවෙනකට තමයි මේක පෙන්නන්නේ. ඒ කියන්නේ මේක
13. හරිද? මෙහෙම යනවා. අපිට මේ 12.4 කියලා මෙහෙම ඉරක් තියපුවා. මේ 4 පෙරලි යනවා. හරිද? මෙන්න මේක ලියන්න කොහොමද? ඔයාලේ ෂුවර් ෂොට් ලියන ගොඩක් කට්ටිය 8.254 මෙහෙම නෑ. එයි නැත්තේ. මෙහෙම නෙමෙයි. මේකේ බන්ඩල් එකක් නේ කරකැවෙන්නේ. බන්ඩල් එකක් කරකැවෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ බන්ඩල් සෙට් එක තමයි කරකැවෙන්නේ. අන්න එතකොට අපි මෙන්න මේ දෙක නැතුව මෙන්න මේ පරාසය ගන්නවා. මේකෙත් ඕගොල්ලෝ හිතන්න පුළුවන් මේ අරගෙන තියෙන මේ ඔක්කොම සෙට් එකම ගන්නවා කියලා නෑ. ඔයා හිතන්නකෝ මේක අපිට ආව කියලා 2.562 කොහොම આવොත් අපි ලියන්නේ මෙන්න මේක ලියන්න ඕන 2.562 මෙන්න මෙහෙම. හරිද? ඔන්න ඔහොමයි අපි ලියන්න ඕන. මේ බන්ඩල් එක තමයි කරගන්නේ. හරිද? මෙන්න මේ බන්ඩල් එක තමයි කරගන්නේ. ඒකෝර අපි ලියන්නේ අර සෙට් එකේ දෙපැත්තට ලියමයි ලියන්නේ. හරිද? ඔන්න ඔහොම නිරූපණය කරන්න බෑ සමවත් දශම කියන්නේ සමවත් කියන්නේ. එකම දශම සෙට් එක කරකැවි යන විදිහේ ගණන් වලට අපි කියනවා සමාවර්ත දශම කියලා. හරිද? මම මේ සම්බන්ධව සාමාන්‍ය මේකක් ගත්තොත් සාමාන්‍ය මම දෙන මේකට ගොඩටක සාරාංශය. මෙන්න මෙහෙමයි සාරාංශය. හරිද? මෙහෙම සාරාංශය. මේ දශම සංඛ්‍යාවට අදාළව නෙමෙයි මම කියපු ඉස්සෙල්ලාම කුලක වලට අදාළව. මෙහෙමයි. හරිද? මෙන්න මේ කොට්ට ගත්තොත් හරිද? මෙන්න මේ කොට ගත්තොත් මේකට කියනවා අපි තාත්වික සංඛ්‍යා. ඔන්න තාත්වික සංඛ්‍යා කියනවා. තාත්වික සංඛ්‍යා වෙනන්නේ R වලින්. ඔන්න ඔහොම. හරිද? R එක විදිහට ඉරක් තාත්වික කියන්නේ මේ ලෝකේ තියෙන ඔක්කොම ගණන් ටික තාත්වික සංඛ්‍යා. මෙහෙමයි. මේක O level මට්ටමට ඇති A level මට්ටමේ තියෙනවා අතාත්වික සංඛ්‍යා කියලා වෙනම සෙට් එකක්. ඒව ගැන දැන්ට අවදාලා නැහැ. හරිද? අපි සංඛ්‍යා කොටස් දෙකකට දෙනවා තාත්වික සංඛ්‍යා අතාත්වික සංඛ්‍යා තාත්වික සංඛ්‍යා තව කොටස් කිහිපයකට බෙදෙනවා ඊට පස්සේ තාත්වික සංඛ්‍යා තමයි මේ සෙට් එකට මේ ඔය කතා කරන තාත්වික සංඛ්‍යා බෙදෙන සෙට් එක හරිද තාත්වික සංඛ්‍යා බෙදෙනවා මේක තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ මේ අපි දන්න ගණන් සෙට් ඔන්න ඕක හිතන්නකෝ ඔන්න තාත්වික සංඛ්‍යාවල මොකද කොටස ඇතුලේ තියෙනවා මොකද පරිමේය සහ අපරිමේය සංඛ්‍යා අපි මෙන්න මේ කුලකය පරිමේය සංඛ්‍යා කුලකය නම් මේක මොකද්ද අපරිමේය සංඛ්‍යා කුලකයනේ. ඔව්. මෙන්න මේ පරිමේය සංඛ්‍යා කුලකය නැවත කොටස් දෙකකට වෙනවා. නිකිල සංඛ්‍යා කුලකය කියලා. හරිද? නිකිල සංඛ්‍යා කුලකය. මෙන්න මේක අපි හිතුවොත් නිකිල සංඛ්‍යා කුලකය කියලා. මේක මොකද්ද? පරිමේය වන නිකිල මොකද? පරිමේය වන නිකිල නොවන සංඛ්‍යා. يعني මේ සෙට් එක මොකද්ද පරිමේය මේක එතකොට අපරිමේය පරිමේයක ඇතුලේ තියෙනවා මොකද්ද නිකිල මේක ඇතුලේ තියෙනවා නිකිල ඇතුලේ තියෙනවා උදාන නිකිල එතකොට මේ සෙට් එක තියෙනවා නිකිල හරිද මේ සෙට් එකෙන් ඇතුළ දැන් මෙහෙමනේ මෙන්න මේ ලොකු කොට්ට ඇතුලේ තියෙන්නේ තාත්වික සංඛ්‍යා ගේමක් නේ. මෙන්න මේ ලොකු රවුම ඇතුලේ තියෙන්නේ පරිමේය සංඛ්‍යා ගේමක් නේ. හරිද? පරිමේය සංඛ්‍යා. ඊපස්සේ මෙන්න මේ ඇතුලේ තියෙන්නේ නිකිල සංඛ්‍යා. මේක ඇතුලේ තියෙන්නේ ධන නිකිල. ඒතර මෙතන වැටෙන්නේ නිකිල. මෙතෙන්ට වැටෙන්නේ නිකිල ධන නිකිල වන sorry එතකොට මෙහෙම අපිට ඉන්නේ පරිමේය සංඛ්‍යා නිකිල සංඛ්‍යා මෙතෙන්ට වැටෙනවා. එතකොට මෙතන වැටෙන්නේ මොකද්ද? භාග. මොකද්ද? භාග සංඛ්‍යා. තේරුම් ගන්න. ආයි තේරුම් ගන්න. මටත් වෙලාවල පැටලෙනවා. වැඩි හිතනවා ඒ ඉච්චර ලොකුට ඕන වෙන්නේ නැහැ. හරිද? ලොකුට ඕන වෙන්නේ නැහැ. එතකොට
මේක මොකක්ද? තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා ඇතුලේ තියෙනවා පරිමේය අපරිමේය සංඛ්‍යා. එතන මම මේ කොටස ගත්තොත් පරිමේය සංඛ්‍යා, පරිමේය කොටස සංඛ්‍යා ඇතුලේ තියෙනවා භාග සංඛ්‍යා සහ නිකිල සංඛ්‍යා. එතන භාග සංඛ්‍යා තියෙනවා නිකිල සංඛ්‍යා. නිකිල සංඛ්‍යා ඇතුලේ කොටස් දෙකක් තියෙනවා. අපි කතා කරා මොකක්ද? ධන නිකිල සහ ඍණ නිකිල. ඔන්න ඕක තමයි සාරාංශකරණය සාමාන්‍ය වශයෙන් ගත්තොත්. හරිද? හරි. දැන් අපි කතා කරනවා මේ කරණය සහ අකිල කරණය. මේ පට්ට ලේසි පාඩමක්. මෙතන තමයි ඕන වෙන්නේ. පාඩමේ රහ කෑල්ල යන්නේ මෙන්න මෙතන. හරිද? මොකද පාඩමේ රහ කෑල්ල යන්නේ මෙන්න මෙතන ඉඳගෙන. මොකද බලන්න කරණය සහ අකිල කරණය වල සෙට් එකේ කියන කතාව මොකක්ද කියලා. හරි. අපි කතා කරනවා මොකද්ද? කරණි සහ අකිල කරණි. මෙන්න මෙහෙම. කරණි කියලා කියන්නේ පරිමේය නොවන සංඛ්‍යා. හරිද? පරිමේය නොවන ප්‍රකාශන කියන අපි කරණි කියනවා. මොකද්ද කරණි කියන්නේ? අපරිමේය. එහෙම නැත්නම් අපරිමේය සංඛ්‍යා. එහෙම නැත්නම් පරිමේය නොවන ප්‍රකාශ. මම ඇත්තටම ඕනේ නැහැ ඔබ ඔයගොල්ලෝට තේරුම් ගැනීම සඳහා තමයි මම මේ කියන්නේ. හරිද? තේරුම් ගැනීම සඳහා. එතකොට මේක ලොකු ඌමනාවක් නැහැ. අකිල කරණි. අකිල කරණි කියන්නේ මේ අපි මේ කරණී කියනවා මතක් කරනවානේ මේ කර්ණේ. අපි දානනේ වර්ගමූලය ලකුණ. ඔන්න ඕකත් එක තමයි එන්නේ. හරිද? මූලය. හරිද? මූලය. ඔන්න ඔහොමත් එක්ක එන එකක් තමයි තියෙන්නේ. හරිද? අකිල කරණි. කරණිය ගෑන් කියලා කියන්නේ. පරිමේය නොවන සංඛ්‍යාවට දෙන්නේ මොනවද? අපරිමේය සංඛ්‍යාවල මූල 2, මූල 3, මූල 5 ඔන්න ඕවා තමයි ඒකට අපි කියන්නේ කරණීය අගයන් කියලා. අකිල කරණීය කියලා කියන්නේ මෙන්න මේ මූලයේ ඇතුලේ. හරිද? අපරිමේය සංඛ්‍යාවක් තියෙනවා. පූර්ණ වර්ගයක් වෙච්ච සංඛ්‍යා. කියන්නේ කිසියම් සංඛ්‍යාවක පූර්ණ වර්ගයක් වූ සංඛ්‍යාවක් තියෙනවා. නිකන් හිතන්න මෙන්න මේ වගේ. මේක අපිට මෙන්න මෙහෙම එකක්. මේක ගත්තොත් මේක කරණීය කියන්නේ කරණීය සංඛ්‍යාවක් තමයි. හරිද? කිසියම් මේකක් නැහැනේ. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. හොඳට අහගන්න. මෙන්න මේ සංඛ්‍යාව ඇතුලේ කිසියම් අගයක පූර්ණ සංඛ්‍යාවක් හිර වෙලා තියෙනවා. නිකන් හිතන්න. දැන් අපිට මේ 20 හැදෙන හැටි ලියා ගන්න පුළුවන්. 4 වරක් 5 කියලා ලියා ගන්න පුළුවන්. අවුලක් නැහැ. හරි. එතකොට ඔයාලට තේරෙනවා 4 කියන්නේ මොකද්ද? කිසියම් සංඛ්‍යාවක පූර්ණ සංඛ්‍යාවක්. ඒ කියන්නේ දෙකේ වර්ගමූලය. එතකොට අපිට ලියන්න පුළුවන් නේද? 4 වර්ගමූලය වැඩි කිරීම 5 වර්ගමූලය සමානයි. මේක 4 වර්ගමූලය 2යි. මේකේ මූල 5යි. එතකොට අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් නේද? එතකොට මෙන්න මේ වගේ පූර්ණ වර්ගයක් ඇතුලේ හිර වෙලා තියෙන මේ වර්ගමූලය ඇතුලේ හිර වෙලා තියෙන පූර්ණ වර්ගයක් තියෙන සංඛ්‍යාවක් කියනවා අකිල කරණි කියලා. හරිද? අකිල කරණි. ඔන්න ඕක තමයි අකිල කරණි වල හැඳින්වීම. හරිද? එච්චර ඉන්නේ මේ ඇත්තටම කැමති නෑ මේ පාඩම් වල මේ හැඳින්වීම සෙට් එක කරන්න. ගණන් කියන්නේ මචං මේ පාඩම් ගන්න දෙයක් නෙවෙයි. හිතලා ඔළුව කරකවලා හදන දෙයක්. හැබැයි මේක ඕගොල්ලන්ට තේරුම් ගැනීමට ඕන වෙන හින්දා මම මේක කියලා දුන්නා. හැබැයි මේ වගේ අඩුපාඩු ඇති කියලා මම හිතනවා. ඒ අඩුපාඩු මකා ගන්න ක්‍රමයක් කියන්නේ මට තේරිච්ච එක මම කියලා දුන්නේ. ඉස්සරහට යනකොට ඒක වලට මම හදලා දෙනවා කොහොම හරි. ඒ කියන්නේ මේ කාරණේ දැන් මම මේකත් එක්ක ගණන් ටිකක් හදලා දෙන්නම්. එතකොට ඔයාලට තේරෙනවා. يعني මේකේ තියෙන ඇත්තටම කතාව. හරිද? මම දැන් සීන් කෝණයට එන්න. හරිද? මම දැන් සීන් කෝණයට එනවා.
මම ආසම සෙට් එකට දැන් ඉන්නේ. දැන් මොකද ක්ලාස් වල පාඩම පට්ට අහක. ඔකේ තියෙන්නේ බා. මෙන්න මේ කරණි අගයක් එක්ක. හරිද? මෙන්න මේක ඇතුලේ තියෙන ආගයනුයි පිට ආගයනුයි මොකක් හරි එකතු කරන්න අඩු කරන්න බෙදන්න ගුණ කරන්න. ඔන්න ඔය සෙට් එක කරලා හරය පරිමේය කරන්න. අන්න ඒ වගේ සෙට් එකක් තමයි තියෙන්නේ. හරි. දැන් අපි ඉන්නේ මෙන්න මෙහෙම කතාවක. හරිද? මොකද කතාව? කරණි සුළු කිරීම සම්බන්ධව. දැන් කරණි සුළු කිරීම තමයි මේ පාඩමේ තියෙන්නේ. අපි දිගට කතා කරමු කරණි සුළු කිරීම. හරි. මම උදාහරණයක් එක්කම ගාන සෙට් එක පටන් ගන්නම්. හැබැයි පට්ට ලස්සන පාඩමේ ගෑල්ල. මම ආසයි මේක ගණන් හදන්න තේරුම් ගන්න පට්ට අමාරු වුණාට මෙන්න මේ කරන්න. හරිද? උදාහරණයක් ගමු. පාඩමේ උදාහරණේ මෙහෙම. මේ කරණි සුළු කිරීමේදී එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, හරය පරිමේය කිරීම යන කාරණා පහ පිළිබඳව කතා කරනවා. දැන් අපි ඉස්සෙල්ලම කතා කරමු එහෙනම් කරණි එකතු කිරීම. හරිද? ලියා ගන්න සෙට් එක කරණි එකතු කිරීම. කරණි එකතු කරනකොට එන්න ඕන මම කියන්නම් මොනවද කියලා නීති ටික. හරිද? උදාහරණයක් ගත්තොත් උදාහරණය තමයි 3යි මූල 5 ධන 6යි මූල 5 එකතු කරාම කීයද? හරිද? මේක හදන හැටි මෙන්න මෙහෙම. මෙන්න මේ දැන් මොකක්ද අපි තව දාගත්තොත් 7යි මූල 2. ඔක අසුරේ තව මං ගාන බබන් කනව හදන්න. හරිද? බවාගෙන කෑමක් තමයි තියෙන්නේ. හරි. මොකද්ද මේ කියන්නේ? 6යි 3යි මූල 5යි 6යි මූල 5යි එකතු කරලා 7යි මූල 2ක් එකතු කරන්න. මේක ඇත්තටම පුළුවන් තරමින් අනාතන එතනින් හරිය සුළු කරන්න බෑ. හරිද? මෙහෙමයි කරන්නේ. මෙන්න මේ මූල 5 සහ මූල 2 අපිට පුළුවන් මෙන්න මේ මූල 5න් ඉස්සරහා තියෙන කෑලි සෙට් එක තියෙන. එහෙමත් නැත්නම් මේක හිතන්නකෝ ඔයා x කියලා. මේක x මට ඔක එහෙම පැහැදිලි කරන එක ලේසි. මේක x කියලා හිතුවොත් මේ මූල 5 කියන අපි x කියලා හිතුවොත් ඕක එන්නේ 3යි x ධන 6යි x නේ. හරිද? අපි ඕක එකතු කරාම උත්තරේ ලියන්නේ 9යි x නේ. අන්න ඒ වගේ තමයි 3යි මූල 5යි 6යි මූල 5යි එකතු කරාම උත්තරේ කියන්නේ 9යි මූල 5යි. හැබැයි අපිට 7යි මූල 2 එකතු කරන්න බෑ. මොකද මේක අපි හිතුවොත් x කියලා මේක වෙන්නේ මොකද y. එතකොට අපි මේ දෙක එකතු කරන්න පුළුවන්ද? බෑ. අන්න ඒක පළවෙනි කාරණේ. ඒ කියන්නේ හැම වෙලාවෙම මෙන්න මේ මූලයක් සහිත කොටස අගය එකට එකම මේකක් වෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට පුළුවන් මේ කර්ණ දෙක එකතු කරන්න. නැත්තම් එකතු කිරීමට හැකියාවක් නැහැ. ඔන්න ඔක තමයි පළවෙනි රූල් එක. මොකද මෙන්න අපි ගන්න කරණි කොටස. හරිද? කියන්නේ මේ පූර්ණගේ හැම තියෙන කරණී يعني මොකද මූලගේ මම කරන්නේ කියන එක කැමති නැහැ මචං මට පටලැවෙනවා. මෙන්න මේ මූලගේ එකම අගයක් නම් අපිට පුළුවන් මොකද කරන්න? අපිට පුළුවන් මේ දෙක එකතු කරන්න. අන්න ඒ නීතියම තමයි අඩු කිරීමට තියෙන්නේ. මොකද ඒ නීතියම තමයි අඩු කිරීමට තියෙන්නේ. එච්චරයි ඉතින් මම එකතු කිරීම සහ අඩු කිරීම පට්ට ලේසියෙන් ඉවර කරා. අවුලක් නැහැ. දැන් ඊළඟ කාරණේ. මොකක්ද ඊළඟ කාරණේ? ඊළඟ කාරණේ තමයි මචං මෙන්න මේක. දැන් මෙහෙම හිතුවොත්. ඔව් බලුවා මෙන්න මෙහෙම හිතා. දැන් ඔන්නෝම එකක් ආවා. අම්මට. දැන් කොහොමද හදන්නේ? දැන් දන්නවනේ සාමාන්‍ය ක්‍රමයේ හැටියට මේක පුළුවන් මචං අපිට ලියන්න 9යි මූල 5 එකතු කිරීම S 5යි මූල 7. හරි. අවුලක් නැහැ. මේ තියෙන්නේ මොකද්ද? මොකද්ද මේ තියෙන්නේ? කියලා කාරණයක් නේ. يعني මචං මේක සුළු කරන්න පුළුවන්. ඒ සුළු කරන්න පුළුවන් කියන්නේ 20 මූලය ගත්තා. 20 මූල කියන්නේ 4 වරක් 5 මූලය. ඒ කියන්නේ 4 ගත්තොත් 2 එළියට ගත්තොත් මූල 5. ඔඩෝ. එතකොට දැන් මේක කරන්නේ කොහොමද? 9යි මූල 5 අවුලක් නෑ මචං. මේ 7 වැඩි කිරීම 20යි මූල මේකනේ තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නෑ. 7 වරා 2යි මූල 5 කොහොම ලියාගත්තොත් අවසානයේවා 9යි මූල 5 ගන්න
14යි මූල 5. බඩි දෙන්න පුළුවන් මේ මේක සමහරක් උන් කරනවා මෙහෙම සීන් එක. මේකයි මේ දෙකයි මේ හත එකතු කරනවා. එහෙම එකතු කරන්න බෑ. හරිද? එහෙම එකතු කරන්න බෑ. අවසාන උත්තරේ මොකක්ද දෙන්නේ? 23යි මූල 5යි. 23යි මූල 5යි. මොකද්ද කරේ? පට්ට ලේසි. අර අපිට පේන අපිට ඇත්තටම මෙහෙමනේ. ඕගොල්ලෝ හිතන්න මෙහෙම එන්න ඉතින් අවස්ථා තියෙනවා. 10ට වැඩි සංඛ්‍යාවක් අපිට හිතෙන්න පුළුවන් කොහෙන් හරි කරකැවිලා අර පූර්ණ ගුණාකාරයක් එක්ක තියෙන තව මොකක් හරි අගයක් වීමේ හැකියාව බොහෝ දුරකට තියෙන්න පුළුවන්නේ. අන්න ඒ පදනම මත මේක පොඩ්ඩක් හිතලා බලන්න. හරිද? ඒ පොද මෙහෙම අවස්ථාවක් දැන් 21 මූල ගත්තොත් අපි 21 මූල මොනවද කරන්නේ? හොල්ලන්න බෑනේ 21 කියන්නේ. උපරිම ගන්න පුළුවන් 4 3. ඔච්චරයි. ඔක 3 වර්ගමූලයකුත් 3 වර්ගමූලයක් අගයකුත් නැහැ 7 වර්ගමූල අගයකුත් නැහැ. තුනේ මේ පූර්ණ වර්ගයක පූර්ණ අගයක වර්ගයක් නැහැ. පූර්ණ සංඛ්‍යාවක වර්ගයක් නැහැ. ඒ හින්දා අපිට මේ වගේව ගන්න බෑ. හැබැයි මේ අර 5යි 20 හිතුවොත් අපිට කෙලින්ම අර ඔළුවට එනවා 4 වරක් 5 20 4 කියලා කියන්නේ දෙකේ වර්ගමූලය. ඒතර අපිට අර දෙක කියන එක එළියට ගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක අර ඒ වගේ ක්ලික් වෙන්න ඕන. හරිද? ඒක සීන් එක. හරිද? මෙහෙම මේ තියෙන්නේ කරණය. මේ තියෙන අකිල කරණය. මේ තියෙන්නේ අකිල කරණය. මොකද මේක එළියට ගත්තන් පස්සේ මෙන්න මේක අපිට කියන්න පුළුවන් ආයි කරණයක් කියලා. හරිද? ඔය තමයි කරණයක් අකිල කරණයක් අතර සීන් කෝණ එක. ගුණ කිරීම බෙදීම සීන් එක ගත්තොත් තව සීන් එකක් මම කියාගෙන යන්නම්. මේකත් පට්ට ලේසි ගුණ කිරීම සහ බෙදීම. එකම සිට් එකමයි තියෙන්නේ. මෙන්න මේ ගුණ කිරීමේදී පට්ට ආතල් සහ ලේසි කේස් එකක් තමයි මේක. ඔය හිතන්න 4යි මූල 2 වැඩි කිරීම 5යි මූල 3යි. හරිද? 4යි මූල 2 වැඩි කිරීම 5යි මූල 3යි. මේක අපිට හිතන්න පුළුවන් 4යි x වැඩි කිරීම 5යි y වගේ එකක් නේ. අපි සාමාන්‍යයෙන් ගාන හැදුවොත් මෙහෙම හදන්නේ 4 20යි xy. ඒ වගේ තමයි. මේකත්. දැන් මේක හදාගන්නේ කොහොමද? මොකද හදන්නේ? ඒ විදිහටමයි. මොකද 4 වරක් 5 20යි. මූල 2 වැඩි කිරීම මූල 3යි. කියන්නේ 20 වැඩි කළා අපිට මූල ඇස්සට මේ දෙකම රිංගවනවා. අවුලක් නැහැනේ. එනවා 20යි මූල 6යි. මොකද කේස් එක 20යි මූල 6යි පට්ට ලේසි. බෙදීම නම් දැන් ඔක තව සීන් එකක් කියලා. මොකද අඩ මෙහෙම ගත්තොත් මෙතෙන්ට අපි දානවා කෙලින්ම 3. 3 දැම්මොත් මෙතන 3යි. මෙතන දැම්මොත් 3යි. 3 වරක් 3 9යි 9 මූලය 3යි. එතකොට මෙහෙම ගත්තා අවසාන උත්තරය 60යි. අවුලක් තියෙද කිසිම අවුලක් නැහැ. හරිද? අර x වර්ගයක් වෙලා වර්ගමූලයක් ආවා වගේ සීන් එකක් නෙවෙයි. කියන්නේ මෙතනත් x වෙනවා. එතන මෙතන x වර්ග වෙනවා. හරි. x කියන්නේ වර්ග වුණාට මූල 3 වර්ගය 3. ඕකනේ තියෙන්නේ. ඕක තමයි කේස් එක. පට්ට ලේසි දෙයක්. නම් මහදයක් නැහැ. හරිද? මහදයක් නැහැ. හරි. ඕක තමයි ඊළඟ එක බෙදීම සීන් එකට යන්නේ. බෙදීම සීන් එකෙත් වෙන්නේ වෙනම පූර්ණකයන් දෙක සුළු කරනවා වෙනම මේ මොකද්ද? භාගයන් දෙක වෙනම පූර්ණකයන් දෙක බෙදීමක් කරනවා වෙනම මූල දෙක තියෙන දෙක වෙනම සුළු කිරීමක් සිදු කරනවා. උදාහරණයක් වශයෙන් මෙන්න මේ කරනවා. 18යි මූල 5 බෙදන්න ඕන 4යි මූල 2. කොහොම හදන්නේ? නෑ. ඔව්. නෑ. දෙකේ. එක 6ක් කියලා හිතුවොත් ඔන්න. හරි. අවුලක් නෑ. කොහොම හදන්නේ? මොක අපිට ලියා ගන්න පුළුවන් නේද? ලියා ගන්න කියලා කියන්නේ හරිද? 6යි මූල 18.
බෙදීම 2යි මූල 2යි. අවුලක් නැහැ. මේකට මේක කැපුවා 3යි මූල 18 බෙදීම මූල 2. අපිට ලියන්න පුළුවන් 18 නම් වරක් 2. 18යි 9 කියන්නේ 3 වර්ගයක්. ඒකට අපිට ගන්න පුළුවන් 3 වැඩි කිරීම මූල 2යි. බෙදීම මූල 2යි. මූල 2කට මූල 2 කැපුවා. උත්තරේ 9. හරිද? උත්තරේ 9. කොහොමද 9 ගත්තේ? ආයෙ තේරුම් ගත්තා. මේ මේක කැපුවා 3යි මූල 3යි මූල 18යි බෙදීම මූල 2යි. 18 අපිට ලියනවා මෙන්න මෙහෙම. 18 අපිට ලියන්න පුළුවන් 9 වරක් 2 මූලය. 9 වරක් 2 කියන්නේ 9 කියන්නේ 3 වර්ගය. 3 වර්ගයේ මූලය කියන්නේ sorry 3 වර්ගයේ මූලය 3යි. ඒ මූල 2යි. මොනවා කරන්න බැහැනේ අපිට මූල 2 ගන්න බැහැනේ. කොහොමද අපිට මේ කොහොම ලියාගත්තා. එතකොට මේ දිනේ ලියපු එක දැන් ගුණ කිරීම දැම්මත් එකයි නැත්ත් එකයි විතර ගුණ කිරීමක් තමයි කොහොමද? ඒක අර මම මට ලේසියෙන්ද මම පටස් ගාලා මතක මේ කරගත්තා. මූල 2 කැපුවා. උත්තරේ ඉවර කරා. පට ලේසි. ඔන්න ඔය තමයි ගණන් හදන්නේ. ඔය තමයි මූල එකතු කිරීම සහ මූල බෙදීම කරන්නේ. පට ලේසි. තව සෙට් එකක් තියෙනවා. තව එක ගානක් තියෙනවා. ඒකත් කරාන් පස්සේ බලන්න මේ සාරාංශය ඉවරයි. ඇසිබ් වලට දෙනවා කෙලින්ම මේ ඊළඟ වීඩියෝ එක කෙලින්ම ගණන් හැදිලා තමයි තියෙන මිට ගණන් හදන්නේ. මම බෙඩ් කොට ගණන් හදන්නේ. ඔබට ගණන් හදන්න ඕනේ නැති බර හිටි ගෲප් එකට ගෲප් එකට ඇවිල්ලා ගණන් ටික හදපල්ලා. ඔබට බලලා දෙන්න. මොකද හරය පරිමේය කිවීම. මොකද හරය පරිමේය කරන. කොහේ බං හරය පරිමේය කරන්නේ? ඔයලා හිතන්නේ මෙන්න මෙහෙම ගණන් දෙන්න. උඹලට මම තියෙන ගණනකින් ගන්නම් උඹලට ලේසි. දැන් 5 8 නෑ 8යි මූල 7 ගමු. ඕක හරය පරිමේය කරන්න. දැන් උඹලා හිතුවා මේක දැන් අපරිමේයද අපරිමේයද කියලා හිතමන්කෝ මේක අපරිමේයයි. මොකක්ද හේතුව? 7 මූල කියන්නේ අම්මට සිල් වෙන්න දිග. ඊයස් ඒක 8න් ගුණ කරලා 5 බෙදන්නලු ඒක. ඒකට උඹලට දෙනවා මේ සංඛ්‍යාව තනිකර අපරිමේය. හරිද? මේකෙදි අපිට පුළුවන් මේ ගහන නිකන් මෙහෙම තියුවත් චොරයි මචං. අපිට පුළුවන් මේක හරය පරිමේය කරන්න. හරය පරිමේය කරනවා කියලා කියන්නේ මොකද්ද? හරය පරිමේය කරනවා. හරය පරිමේය කරනවා. එතකොට මචං පරිමේය කියලා කියන්නේ මොකද්ද කියලා කල්පනා කරොත් පරිමේය කියලා කියන මචං අර අපි දැන් සාමාන්‍ය අගයන් සෙට් එක කියන්නේ හරය කියන්නේ ලවය sorry හරය කොහොම හරි අන්න නිකිලගයකට ගේනවා. අන්න ක්ලික් වුණා මොකද? අන්න ක්ලික් වුණා හරය නිකිලගයකට ගේනවා. අඩ මම බලපන් මේක හරය නිකිලගයකට ගේන්නේ කොහොමද කියලා. කොහොමද ගේන්නේ? මේ මූල හත අයින් කරා නම් හරි නේද? හරි. එකක්. එතකොට මොකද්ද කරන්න ඕන පළවෙනිම දේ? මූල අගය අයින් කිරීම. අවුලක් නෑ මචං මූලගය අයින් කරාම වැඩේ ඉවරයි. හරි. මූලගය අයින් කරන්නේ කොහොමද? ආයතන මූල දෙකෙන් වැඩි කරා නම් අපිට මේ මූලය අයින් වෙනව නේද? කියන්නේ මේ මෙන්න මේ මූලයේ වර්ගය ගත්තනම් අයින් වෙනවා. හරි. අඩෝරෙන් මේ මූලයේ වර්ගයකට එකට දැන් දුර කරාම හරිද? බෑ. මොකද්ද බැරි වෙන්නේ? එහෙම අපිට ගාන වෙනස් කරන්න බෑනේ. එතකොට අපිට පුළුවන් මොකද කරන්න? උඩයි යටයි දෙකම එක මගයකින් ගුණ කරාම හරි. උඩයි යටයි එක මගයකින් ගුණ කරාම හරි. ඒතර අපි මේක කරනවා මූල 7ෙන් මේක ගුණ කරනවා මූල 7ෙන්. මේක 4ක් ගත්තාන් පස්සේ 5යි මූල 7 එනවා ලයින් එකට. මෙතෙන්ට එනවා 8 වැඩි කිරීම 7ක්. 8 වරක් 8 sorry 7 වරක් 7 49 7යි 56. 5යි මූල 7 බෙදීම 56. මොන ඕකට තමයි හරය පරිමේය කරනවා කියන්නේ. හරය පරිමේය කරාද? පරිමේය කර සාමාන්‍යයෙන් වඩවත් කරා. මේ මුළු කොටස ගත්තටම ගත්තොත් මොකද්ද? අපරිමේය. මේකත් අපරිමේයයි. මෙතන හරය අපරිමේයයි. මෙතන හරය පරිමේයයි. ආයෙ තමයි වෙනස. ඔක තමයි එන්නේ මේව ගරයින් පස්සේ ගණන් සුළු කිරීම ඉස්සරහට තව ලේසි වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ හරය පරිමේය කරන්නේ කියලා. සාමාන්‍ය ගානක උත්තරයක් ලියනකොටත් හරය පරිමේය කිරීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් නීතියක් වගේ එකක් තියෙනවා.
ඉතින් මෙන්න මෙහෙම අපි හරය පරිමේය කරන්නේ ඔන්න ඕක තමයි. මෙන්න මේ සෙට් එක තමයි මේ පාඩමේදී තියෙන්නේ. ඇත්තටම කතා කරොත් ඇත්තටම ඒසි පාඩම මට අර පැහැදිලි කිරීම වලට දෙන්න පොඩ්ඩක් අමාරුයි. හැබැයි මම මේ ගණන් හදනකොට ඔබට කියලා දෙන්නම් මේ කොහොමද කරන්නේ කොහොමද යන්නේ කියන එක සම්බන්ධව. ඒක ඔබට ගානට මෙඩික ප්‍රශ්න ටික හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. මේකත් එක්ක ඒ වගේම සෙට් එකක් එනවා ඊළඟ පාඩම් සෙට් එකේ. ඒකත් මම ඔබට මේ වීඩියෝම ගෙල්ලන එක ලඝු සහ දර්ශක. ඉතින් හිමිට කරයින් පස්සේ ඔබට පාඩම් දෙක ක්ලික් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක තමයි මේ පාඩමේ තියෙන මේ පාඩමට අදාළව අභ්‍යාස පාඩම් වල සමා පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ඊළඟ වීඩියෝ එකේදී මම අරගෙන එන්නම්. ඒ අනුව ඔයගොල්ලන්ට වැඩ ටික කරගෙන යන්න පුළුවන්.